ගංගෝ ප්ලේස් එක. මෙතන ඉතින් පට ලස්සනයි දැන් පොඩ අර පැත්ත වෙන්නන්නේ. මේ ඉතින් මේ විදිහට තමයි මේ පැත්තේ තියෙන view එක පේන්නේ අපිට. මේ පැත්තෙන් වංගෙඩි ගල අරින් බලතුඩු පොඩක් පේනවා අඩුයි මේ වෙලාවේ. ඊට පස්සේ ගොම්මොලි කන්ද මෙතනින් එහා පැත්ත තමයි ලෝකාන්තේ හෝටල් ප්ලේස් එක වගේම තියෙන්නේ. මේ අපි දැන් ලංකාවේ ප්ලෑන් කරන් යන්න ආවේ ලංකාවේ බලන්න යන්න. නමුත් අපිට දැන් මේ මෙතන තියෙන වාතාවරණයත් එක්ක අනුව පොඩක් පාර හදන නිසා මේ ටිකේ මේ පාරේ තියෙන ගල් අරෝමය දාලා ඉවරලා පාර පොඩ්ඩක් පැහැදිලි මදි අපිට පාර හොයාගන්න වෙනවා. පාර මේ පැත්තෙන් තමයි එන්නේ. පාර දැන් මේ පාර බලනකොට දැන් මේ පාර හදන හින්දා මේ පොඩ්ඩක් විනාශ වෙලා තියෙන මේ ටික. අපි හිමීට කොහෙන් හරි පාරක් හොයාගෙන අපි එතනට යන්. සුපිරි දිව්‍ය ලෝක වගේ තැනක් තමයි එතන තියෙන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු විස්තරේ කොහොමද කියලා. දැන් මචං මෙහෙමයි අපිට මේ පාර තිබ්බට අපි මේ ළඟම පාරකින් තමයි යන්න හදන්නේ. ළඟම පාරක් අපිට හදාගෙන තමයි යන්න වෙලා තියෙන්නේ මේ වෙලාවේ හැටියට. අපිට පේනවනේ දැන්. ඒ පාර නෑනේ. දැන් මේ ළඟ පාර තිබ්බනේ. හම්බෙනවනේ. මේ සෑහෙන පහළට බහලා තින්නේ. අපිත් ඒක ඇසිලුත් යනවා. උඩු වැටෙනවා. දනුපත් යනවා. හරි බුදුම්මෝ තල්ලු කරන්න එපා. ඒ අස්සින් ගල් පෙල්ලනවා. හරි. අපි අර මේ මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරන නිසා මේ පාරේ තියෙන ඔක්කොම මෙහෙට දාලා අපි හිමීට මේ දැන් ළඟටම ඇවිල්ලා තින්නේ. හරි පාර ළඟට. අම්මෝ. හරි. අපි අඩිපාර සෙටල් කරගත්තා. දැන් පැහැදිලි. අපිට මීටර් 400ක් 500ක් වගේ යන්න තියෙනවානේ. ඔව් ඒ ගන්න තියෙනවා. අපි මේ දැන් මෙහි යනවා මේ ළඟම පාරකින් තමයි අපි යන්නේ. අපි ඛණ්ඩ නගින්න නැතුව ඛණ්ඩ පහළට උඩ ඉඳලා පහළට තමයි අපි මේ බයින් යන්නේ. අර ලංකාවේ පට ප්ලේස් එකක් තමයි ඉස්සරින් යන්නේ. අපි අර ප්ලේස් එකෙන් තමයි ඇවිල්ලා තින්නේ. අර අපේ වීල් එක සෝම් කරනකොට අන්න එතන ඉඳන් තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ රජ කාලේ රජවරු ගල් පඩිපෙළ වගේ දාලා තියෙනවා. නමුත් රජවරු නෙවෙයි ඒවා කරලා තියෙන්නේ. මේ සේවතු වලට යන මේ වතුර ඉන්නේ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. අපිට ඉතින් මට ඉල්ලුවක් තියෙනවා මේ පැත්තේ. අර අතනින් අර වංගෙඩි ගල දැන් අපිට සාමාන්‍ය මට්ටමට පේන්න ගන්නවා සියල්ලේ උඩ. අවඩක් ඉස්සරහට ගිහින් තමයි හොලෙන් තේරෙන්නේ. වව්. පට ප්ලේස් එකක් තමයි ඉතින් ලොකේෂන්. අපි පුළුවන් තරම් ඉස්මන්ට මේ අද ඔය දවසේ ඉතින් අපිට යන්න තියෙනවා. දැන් පුදා ගන්නත් යන්න තියෙනවා. මේ දේවල් කරන්නත් බෑ. ඒ හින්දා අපි ඉක්මනට මේක ඉවර කරන්න තමයි බලන්නේ. ඉතින් මේ පැත්තෙන් පහළට බහලා ඉතින් කරහට තමයි යන්න ඕනි. පට විදිහට මෙතන දියල්ල උඩ පෙන්නනවා. අම්මාට ජරක දෙන්නේ කියලා
ගන්න හදන්නේ දැන්. අපි ගිහිල්ලා බලමු. දැන් අපි වතුර ටිකක් නාගත් දැන් අපි ඔන්න විදිහට තමයි ලංකාවේ තරණයකට දැන් මේක වගේ පළවෙනි වීඩියෝ එක අපි ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි සෙට් වෙමු.